හායි කොහොමද යාළුවනේ? ඉතින් ගොඩ දවසකින් තමයි ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් අද අපි අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න යන්නේ. ඉතින් මං හිතුවා වීඩියෝ එකක් කරලා ඒ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්කයි ෂෙයා කරගන්න ඕනි කියලා. අද අපි යනවා බලන්න සී ලයිෆ් සිඩ්නි ඇක්වේරියම් එකට. සිඩ්නි වල තියෙන. ඉතින් සිඩ්නි එක්ස්ප්ලෝර් කරන ජර්නි එකේ තවත් විශේෂ දවසක් වෙයි කියලා අපි අද හිතනවා. ඉතින් මගේ කලින් වීඩියෝස් බලලා තියෙන කට්ටිය නම් මේ view එක හොඳට පුරුදුයි. මොකද මම නිතරම එන දිහාවක් තමයි මේ. අපි දැන් මේ ඉන්නේ බැරන්ගරෝ වල. ඒ කියන්නේ ඩාර්ලින් හාබර් එකේ එක පැත්තක. අපි අද බලන්න යන්නේ සී ලයිෆ් සිඩ්නි ඇක්වේරියම් එක. මේකට මම ඔන්ලයින් තමයි ටිකට් අරගත්තේ. මොකද ඒක අපිට ලේසි වෙන නිසා. එහෙමත් නැත්නම් අපිට එදාට එතනින්ම ටිකට් ගන්නත් පුළුවන්. අපි දෙන්න ඉතින් මේ ලස්සන view එකත් බලාගෙන පොඩි කතාවකුත් දාගෙන අපේ ඩෙස්ටිනේෂන් එක කිට්ටුවටම දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි අපි සී ලයිෆ් සිඩ්නි ඇක්වේරියම් එක බලන්න යනකොට එදාට එතනින් ටිකට් ගන්නවා නම් ටිකට් ගන්න තියෙන තැන මෙතනින් අපිට ටිකට් ගන්න වගේම ඒ ගැන විස්තර දැනගන්නත් පුළුවන්. ඉතින් මේකට එහා පැත්තේ තමයි අපිට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉස්සරහින් පොඩි කිව් එකක් පේන්නේ. අන්න එතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ සී ලයිෆ් සිඩ්නි ඇක්වේරියම් එකට යන්න. මම ඔන්ලයින් ගත්ත ටිකට් එක මට ඊමේල් එකකින් තමයි ආවේ. ඉතින් මෙන්න මෙතන එන්ට්‍රන්ස් එකෙන් අපේ ටිකට් ටික ස්කෑන් කරලා මෙතන මේ විදිහට තමයි අපි එතනින් ඇතුළට ආවේ. ඇත්තටම ඇතුළට එනකොටම හරිම වව් ෆීලින් එකක් ආවා. ඒක මේ වීඩියෝ එකෙන් දකිනවට වඩා ඇත්තටම ඒක ඇත්තට දකිනකොට එන ෆීලින් එක මාර වෙනස්. ඉතින් මෙන්න මෙතනින් තමයි මේකේ ඇතුලේ අපේ ගමන පටන් ගත්තේ. මෙන්න මේ කට්ටියව බලලා. ඉතින් මම මේකේ ඉන්න හැම මාළු జాතියක්ම පෙන්වන්නේ නැහැ මේ වීඩියෝ එකේ. මොකද එහෙම නැත්නම් ඔයගලන්ට බෝරින් වෙනවා. මම ටිකක් විශේෂයි කියලා හිතෙන පොඩි ක්ලිප්ස් ටිකක් දාන්නම්. මට නොදාම ඉන්න බැරි වීඩියෝ කීපයක් තියෙනවා. ඒ ටික මම දාන්නම්. අනිත් ටික ටයිම් ලැප්ස් එකකින් වගේ දාලා පුළුවන් උපරිම ගේන්න try කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඇතුළට ගිහලා ඒ හැම ටැංකියක් ගාවම ඒගොල්ලන්ගේ තියෙනවා ඩිජිටල් බෝඩ් එකක්. ඒකේ මෙන්න මේ තියෙන ඩිජිටල් බෝඩ් එකේ විස්තරයක් තියෙනවා මොන මාළු ජාතියද ඒ ටැංකිය ඇතුලේ ඉන්නේ සහ ඒ මාළුවන්ගේ විස්තර මොනවාද කියලා ඒ ඩිජිටල් බෝඩ් එකේ තියෙනවා. එන්ට්‍රන්ස් එක කිට්ටුවම තමයි පෙන්ගුයින්ලගේ මෙන්න මේ ටැංක් එක තිබ්බේ. ඒත් අපි හිතුවා මේ ටික දෙනා විතරද දන්නෙත් නෑ බලන්න ඉන්නේ කියලා. ඉතින් මෙතන හිටියේ ඇත්තටම මේ චූටි පෙන්ගුයින්ලා ටිකක්. ඒගොල්ලන්ට තිබ්බේ චූටි ලොකු ඒරියා එකක නෙමෙයි පොඩි ටැංක් එකක. ඒගොල්ලෝ මම හිතන්නේ නිදිද කොහෙද ඒ වෙලාවේ. ඉතින් මේ පෙන්ගුයින්ලා ටික බලත් චුට්ටක් වෙලා බලලා අපි එහෙමම ඇතුළට ගියා. ඇත්තටම මේ ගමන එන්න එක විශේෂ දෙයක් තමයි මේ පෙන්ගුයින්ලා බලන එක. මොකද මීට කලින් අපි ඇත්තටම ඒ කියන්නේ අපේ ඇස් දෙකෙන් පෙන්ගුයින්ලා දැකලා තිබ්බේ නැහැ. දැකලා තිබ්බේ එක්කෝ කාටුන් එකක නැත්නම් ෆිල්ම් එකක ටීවී එකේ එක ෆොටෝස් වල එහෙම. ඉතින් අද තමයි අපි ඉස්සෙල්ලාම අපේ ඇස් දෙකෙන් පෙන්ගුයින්ලව දැක්කේ. පෙන්ගුයින්ලා වගේම සමහර මාළු ಜಾති ජෙල්ෆිෂ්ලා ඒ වගේ අයත් හිටියා. අපි අද තමයි ඇත්තටම අපේ ඇස් දෙකෙන් ලයිව් ඒ අයව දැක්කේ. ඉතින් සමහර ඒව දකින්නකොට ඇත්තටම අපි මුහුද යට ඉන්නවා වගේ ෆීලින් එකක් දැනෙනවා. ඇත්තටම සමහර දේවල් හෙලවෙන්නේ කොහොම කියන්නේ දැක්කහම කොරල් පරයක් වගේ උනට යාලා හුස්ම ගන්නවා හෙලවෙනවා තියෙනවා. මේ තියෙන්නේ මුහුදු අශ්වයන්ගේ ටැංකියක්. මුහුදු අශ්වයන් වෙනම් අපි ලංකාවේදී දැකලා තියෙනවා. එනකොට මම ඒගොල්ලන්ගේ ක්ලිප් එකකුත් මේ වීඩියෝ එකට එකතු කරා.
මේකෙත් මාළු ජාති ගොඩාක් හිටියා. මේ සමහර මාළු ජාති නම් අපි ලංකාවෙත් දැකලා තියෙනවා. මාළු වගේම කැස්බෑවොත් හිටියා. ඉතින් මේ ටැංකියේ මේ වටේ පේන විදිහට අමතරව සයිඩ් එකේ දෙපැත්තකින්ම කාච දෙකක් දාලා තියෙනවා. ඒ කාච දෙකෙන් මේ ටැංකිය ඇතුළ පොඩි කරලා පෙන්නනවා. මම ඉස්සරහට ඒ චූටි ක්ලිප් එකකුත් දාන්නම් කොහොමද ඒ කාචෙන් පේන්නේ කියලා. ඉතින් මේ සයිඩ් එකෙන් මේ විදිහට බලනට වඩා හොඳටම වයිඩ් එකක් තියෙන්නේ ඒ කාචෙන් බලනකොට. ඉතින් මේ ටැංකියෙත් මාළු ජාති ගොඩාක් හිටියා. මාළු ජාති 4ක් හෝ 5ක්. ඉතින් ඒ ටැංකියේ ඉන්න මාළු ජාති ගැන විස්තර ඒ අදාළ ඩිජිටල් බෝඩ් එකේ දාලා තියෙනවා. අපිට ඒ මාළුන් ගැන විස්තර දැනගන්න ඕන නම් අපිට ඒ බෝඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවත් වෙන්නේ කොහේ හරියද, ඒගොල්ලන්ගේ ජීවන රටාව කොහොමද, ආයු කාලය කොහොමද, මොන වගේ පරිසරයකද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ, හැම දෙයක්ම හැම විස්තරයක්ම ඒ ඩිජිටල් බෝඩ් එකේ සඳහන් වෙලා තියෙනවා. මේකේ දැන් මේ වීඩියෝ එකේ පේනවට වඩා ලස්සන ලුමිනස් කලර් එකක් තමයි මේ ඉන්න බෙල්ලු ජාතියක් කියලා තමයි මම හිතන්නේ. ඒගොල්ලන්ගේ තිබුණේ. ඒ වගේම අර එහැන් පේන කොරල් පර වගේ පේන ටික ඇත්තටම ඒගොල්ලෝ හුස්ම ගන්නවා. එයාලා හෙලවෙනවා. ඒක නිකන් බූවල්ෙක් වගේ ඈතට බලවම නිකන් කොරල් පරයක් වගේ පේන්නේ. ඒ උනට නැහැ. ඒක මේ හුස්ම ගන්න හෙලවෙන සතෙක් මොකෙක් හරි. මේ තියෙන්නේ ෆොටෝස් අරන් දෙන තැනක්. ඒගොල්ලෝ අපිට මෙමරි එකක් විදිහට තියාගන්න ලස්සන ෆොටෝස් අරන් දෙනවා. එතනින් අපි එළියට එන තැනින් අපිට ඒක ඕනම් print කරගන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ අපිට පොඩි කාඩ් එකක් දුන්නා. ඒකේ QR කෝඩ් එක ස්කෑන් කරාම අපිට ෆෝන් එකෙන් උනත් ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ තවත් විශේෂ තැනකට. විශේෂත්වය තමයි මෙතනදී අපිට මේ මෙතන ඉන්න මාළු ජාති කිහිපයක්ව අපිට අතින් අල්ලලා බලන්න පුළුවන්. ඒගොල්ලන් අපිට කොහොමද දැනෙන්නේ කියලා. ඉතින් මෙතනට ඇතුල් වෙන තැනම තියෙනවා ටැප් දාලා. එතනින් අත සෝදගෙන තමයි එන්න ඕනේ. මෙතන මේ මාළුන්ව මේ වතුර ඇතුළට අත දාලා අල්ලනවා නම් ඉතින් ඒකත් අපි ගත්ත අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. චුට්ටක් බයයිත් වගේ සමහර ඒවා අල්ලන්න හිතෙන්නේ නැහැ. ඒ වුණාට අල්ලලා බැලුවාම හරිම සොෆ්ට් එකට තියෙනවා. ඇත්තටම අනුතරක් නැති මාළු ජාතිය තමයි මේගොල්ලෝ මෙතන දාලා තියෙන්නේ. එහෙම එක්ස්පීරියන්ස් එක ගන්න. මෙන්න මේ තැඹිලි පාටයි සුදු පාටයි ඉන්න මාළු ජාතියක් මම කාටුන් එකක දැකලා තියෙනවා. මට මතක් වුණා ඒ වෙලාවේ. ඉතින් ඇත්තටම මම ඒගොල්ලන්ව දැක්කේ අද තමයි ඇස් දෙකෙන්. දැන් අපි යන්නේ ටනල් එකක් ඇතුළට. ඉතින් මේ වගේ ගොඩක් දුර ගිහින් තමයි අපි ටනල් එක ඇතුළට ආවේ. කියන්නේ පොළව ඇතුළට ගියේ. ඉතින් මෙතන මාරම ලස්සන තැනක්. මීට වැඩිය ලස්සනයි අපිට ඇත්තටම ඊගාවට හම්බෙච්ච ටනල් එක. මෙතන ටනල්ස් 4ක් තිබුණා.
මෙතන ගොඩාක් අය ෆොටෝස් ගත්තා. මාරම ලස්සනට ෆොටෝස් අරගන්න පුළුවන් තැනක්. Under the boughs where the shadows play, the wind hums songs at the break of day, whispering. මේ තියෙන්නේ ඒකෙම එහා පැත්තේ ටනල් එක. ඒකෙන් පේන්නේ අර මාළු ජාති ටිකම තමයි. මේට වැඩිය ලස්සනයි ඇත්තටම අපිට ඊගාවට හම්බ වෙච්ච ටනල් එක. Under the boughs where the shadows play, the wind hums songs at the break of day, whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh. අපි අර ගියපු ටනල් එක තමයි මේ යටින් පේන්නේ. ඒකේ උඩින් බලහම තමයි මේ අපිට මේ පේන්නේ. උඩින් ඒගොල්ලෝ මාළුන්ට කෑම හිම දාලා තියෙන ඒවා තියෙනවා. ඒ වගේම මෙතන ලොකු මාළුවෙක් හිටියා. මම හිතන්නේ එයාගේ නම පිග්. එයාගේ ගැන විස්තර මෙතන දාලා තියෙනවා. ඇත්තටම අපි එයාව දැක්කේ මේ උඩින් ආවට පස්සේ. ඇතුළේදී දැක්කේ නැහැ. ඉතින් මෙතන ලස්සනට ෆොටෝස් ගන්න එහෙම තැන් හදලා තියෙනවා. ඒ වගේම මෙයාට හවස 5ට හරි 3යි ගානට හරි කැම දෙන වෙලාවක් තිබුණා. මම දන්නේ නැහැ එතන ඒකටත් අය ටිකට් ගන්න ඕන හරි මොනවා හරි තියනවාද කියලා. මෙන්න මේ ඉන්නේ. මෙයාව අපි දැක්කේ මෙන්න මේ වෙලාවෙදී තමයි. ඉතින් මෙතන ඉන්නේ ස්ටාෆ් එක. එයාගේ කැම ටික ලෑස්ති කරන ගමන් තමයි තිබුණේ ඒ වෙලාවේ. And their songs entwine with the trees that stand, knotted in time by nature's hand. Each echoing step on the forest floor. දැන් අපි අපේ ඊගාව ටනල් එකට ඇතුළට යන්න තමයි මේ යන්නේ. ඒකේ ඉන්නේ ෂාක්ලා. මම හිතන මෙන්න මේක තමයි අර කලින් ටනල් එකටත් වඩා ලස්සනම ලස්සන ටනල් එක. බලන්න ඉන්නකෝ. Solitude, I am found. Oh, whispering pines, sing me your tune. Caught in the rhythm, the stars and the moon. ඔන්න අපි ආව ඒ ටනල් එක ගාවට. මේක නම් ඇත්තටම මාර ලස්සනයි. ඇත්තටම එතනින් එන්න හිතෙන්නේ නැහැ. ඒ පීනන දිහා ඇත්තට මේ මඩු මාළුව පීනන නෙමෙයි පියාඹනවා වගේ තමයි පේන්නේ. මාරම ලස්සනයි. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මේක මේ වීඩියෝ එකෙන් බලනවට වැඩිය ඇත්තටම අපේ S2 බලනකොට ඒක මේ පේනටත් වඩා මාරම ලස්සනයි. මේ ටික මම
ස්පීඩ් කරන්නේ නැතුව දාන්න හිතුවා. මොකද ස්පීඩ් කරොත් ඒකේ ලස්සන කාම් ගතිය නැති වෙයි කියලා මම හිතනවා. මම හිතනවා ඔයගොල්ලෝ ආසාවෙන් මේ කොටස බලයි කියලා. Under the boughs where the shadows play, the wind hums songs at the break of day. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune, caught in the rhythm of the stars and the moon. Teach me the language of rustling leaves, stories that linger on. වීඩියෝ එකේ මෙන්න මේ ටික නම් මට කොච්චර වෙලා බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම ඒ වැටිලා තියෙන එළියයි ඒ මාළුන්ගේ පීනන විදිහයි එක එක ඉන්න මාළු జాති ඇත්තටම මාර ලස්සනයි. ඒ කියන්නේ ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. එතන ඒ වෙලාවෙත් දැන් මේ වීඩියෝ එකත් මට ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් Birds ඇත්තටම. whisper truth as they flow down, and their songs entwine with the trees that stand, knotted in time by nature's hand. Each echoing step on the forest floor opens a world through an ancient door. The silence alive, yet brimming with sound. In the arms of solitude, I am found. Oh. ඔන්න දැන් අපි යන්නේ අපේ මේ ට්‍රිප් එකේ එක්සයිටින්ම කොටසට. ඒ කියන්නේ අපි ටිකට් එක බුක් කරපු වෙලාවේ ඉඳලා මග බලාගෙන හිටපු පාට් එකට තමයි අපි දැන් යන්නේ. Teach me the language of rustling. අපි එතනට යනකම් අපිට ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒ එක්ස්පීරියන්ස් එක මොන වගේ එකක් වේද කියලා. අපි එතනට ගියාට පස්සේ තමයි අපි දැක්කේ අපිට බෝට් රයිඩ් එකක් තියෙනවා කියලා. ඉතින් කලින් ගියපු කට්ටිය එනකම් අපි මෙතන වෙයිටින් හිටියා. ඊට පස්සේ අපි වතුරට ගත්තට පස්සේ එයා අපිට කිව්වේ බෝට් එකේ තියෙන දෙවෙනි ෂීට් එකෙන් වාඩි වෙන්න කියලා. ඊට අමතරව රයිඩ් එක පටන් ගන්න කලින් උපදෙස් ටිකක් දුන්නා කොහෙවත් අල්ලන්න එපා එහෙම කියලා. ඊට පස්සේ අපේ රයිඩ් එක පටන් ගත්තා. මෙතන අනිත් තැන් වලට වඩා ගොඩාක් සීතලයි. ඔයගලන්ට පේනවා හිම වැටෙනවා වගේ තියෙනවා. මම හිතන්නේ පෙන්ගුයින්ලගේ ඇඟට ගැලපෙන උෂ්ණත්වයට වෙන්නද හදලා තියෙන්නේ. ඉතින් ඔන්න අපේ රයිඩ් එක පටන් ගත්තා. මාරම එක්සයිටින් වෙලාවක් මේ වෙලාව. ලොකු වෙලාවක රයිඩ් එකක් නෙමෙයි. ඇත්තටම මිනිත්තු කිහිපයක රයිඩ් එකක් තමයි තිබ්බේ. අනිත් ඒ තමයි මේක ඔප්ෂනල්. අපිට කැමති නම් තමයි මේ බෝට් රයිඩ් එක යන්න පුළුවන්. නැත්නම් අපිට එළියනොත් තියෙනවා පෙන්ගුයින් ලව බලන්න. ඉතින් අපි මේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නිසා බෝට් එකෙත් යන්න තීරණය කරා. එතකොට අපිට ගොඩක් ළඟට ඒගොල්ලන්ව බලන්න පුළුවන් වුණා.
ඉතින් ඉක්මනටම බෝට් රයිඩ් එක නම් ඉවර වුණා. ඒ වුණාට අපි එළියෙන් ගිහිල්ලා ගොඩක් වෙලා ඒගොල්ලන් දිහා බලාගෙන හිටියා. Moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines sing. Looks like we've got some wet ඔන්න weather up අපේ ahead. රයිඩ් එක නම් දැන් Not to worry, හදන්න when යන්නේ. Elliot finishes. තව චුට්ටක් වෙලා තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඒ වුණාට ඉතින් අපිට එළියෙන් ගිහිල්ලා ඕනි තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් වුණා. The breath of the breeze. Please come ashore and explore the island. අපි මන් දැන් කිව්වා එළියෙන් බලන්න පුළුවන් කියලා. අන්න ඒ පැත්තෙන් තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. දැන් මං හිතන්නේ මේ වෙලාවේ ඒගොල්ලන්ට කෑම දෙන වෙලාවක් තිබ්බා. මොකද එතන වැඩ කරන කෙනෙක් ඇතුලේ ගිහින් හිටියා. එයාගේ පස්සෙන් කට්ටිය ඔක්කොම ගියා මීටින් එකකට වගේ එකතු වෙලා එයාගේ පස්සෙන් ගියා. අපි දැක්ක සමහර විට ඒක කෑම දෙන වෙලාව වෙන්නේ නැති. හරියටම දන්නේ නැහැ මම. Each echoing step on the forest floor opens a world through an ancient door. The silence alive, yet brimming with sound. In the arms of solitude, I am found. Oh, whispering pines, sing me your tune. Caught in the rhythm, the stars and the moon. Teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. කාටුන් එකක් දිහා බලන් ඉන්නවා වගේ තමයි. ඉතින් ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් මෙයාලා දිහා. අවිත් ගොඩාක් වෙලා බලාගෙන හිටියේ. ඉතින් ඒගොල්ලෝ කරන විදිය, ඒගොල්ලෝ ඇවිදින විදිය ඇත්තටම මට අර මම පොඩි කාලේ බලපු කාටුන් එක තමයි මතක් වුණේ. ඒ ඇවිදින විදිහට. Under the boughs where the shadows play, the wind hums songs at the break of day. එහෙම ඉතින් ගොඩාක් වෙලා බලාගෙන ඉඳලා ඔන්න අපි එතන චුට්ටක් එහාට ගියා. එතනින් ගියම අපි අර කලින් මාළු ටැංකිය එක දැක්කේ පොඩි කාචිකින්. අන්න ඒ වගේ මෙතනත් මේගොල්ලෝ පීනනවා. අපිට අර කාචයක් වගේ එකකින් බලන්න පුළුවන් වුණා. Velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to
stars go on the mountain's crown, while rivers whisper truth as they flow down. And their songs entwine with the trees that stand, knotted in time by nature's hand. Each echoing step on the forest floor opens a world through an ancient door. The silence alive, yet brimming with sound. මට නම් මාළු දෙහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ. බලන් ඉන්න ආස හිතෙනවා. මනස නිකන් සැහැල්ලු වෙනවා වගේ තමයි දැනෙන්නේ. මාළු දිහා බලාගෙන ඉන්නකොට හරියට නිකන් මොහොත දිහා බලාගෙන ඉන්නා වගේ තමයි. Caught in the rhythm, the stars and the moon teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. ඒ දැක්ක ගොඩක් මාළු අර ෆොටෝ වලයි ටීවී එකේ විතරක් දැකලා තිබ්බයනේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ජෙල් ෆිෂ්ලා ඉන්න හරියට. මේ හරිය ඔක්කොම හිටියේ ජෙල් ෆිෂ්ලා එක එක පාට. මෙතනත් අපි ගොඩාක් වෙලා බලන් හිටියා. මෙතන මේ ඉන්න මඩු මාළු. මෙතනත් ඉන්නවා මඩු මාළු සැරයක්. කට්ටිය තරම් ලොකු නැහැ. ඇත්තටම නිකන් ඉන්නවා නෙමෙයි පියාඹගෙන එනවා වගේ තමයි පේන්නේ. සමහර වෙලාවට චූටි මාළු යගේ පස්සෙන් එනවා එන ගොඩක් මාරු ලස්සන. කොච්චර බලන් හිටියත් අපි වෙන්නේ ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. අපි ගොඩාක් වෙලා බලන් හිටියා. अब संपूर्ण वीडियो के दान चुट्टे अडु लස්සන තැන් ටික විතරක් දාන්නවා.
එකෙක් නෙමෙයිනේ නේ. හරි එහෙනම් අන්න ඉතින් අපි අදට මාළු බලලා ඉවරයි. ඉතින් මෙතනින් එහාට එක්සිට් එක පැටලලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන ෂොප් එකකට. ඒකේ මෙහෙට බලන්න එන කට්ටියට ඉතින් මෙතනට ගොඩක් එන්නේ සංචාරකයනේ. ඉතින් ඒගොල්ලන්ට සිහිවටනයක් විදිහට අරන් යන්න පුළුවන් ගොඩාක් දේවල් මෙතන තිබුණා. ඇත්තටම පිස්සු හැදෙනවා එතනට ගියාම. එක ජාතියේ ටෙඩි බෙයාස්ලා, කීටැක්ස්, මැග්නට් එකෙනුකීමගේ හැම දේම තිබුණා. ලොකු දඩයක් දැම්මේ නෑ. නෑ කියන්නත් බෑ. හරි ඉතින් ඔන්න ඒ වගේ අනම්මනම් බලලා අපි පොඩි දේවල් ටිකක් අරගෙන ආවා. ඩොලර් 90ක් ඒක. දේවල් ගොඩක් ගන්නවා. ඒ කියන්නේ පිටින් මෙතන මේ දේවල් ගන්නවා නම් ඊට වඩා අඩුවට ගන්න පුළුවන්. මෙතන ටිකක් මෙලෙන් වැඩි. මොකද සංචාරකයන් ඉතින් මෙතනට ගොඩක් එන්නේ. ඒ එන අය මෙතන සිහිවටනයක් විදිහට තියෙන්නේ ගොඩක් අඩු ගන්න පුංචි දෙයක් හරි අරගෙන යන්න try කරනවා ඇති කියලා මම හිතනවා. සිඩ්නි සී ඇක්වේරියම් එක බලන හැමෝටම බලලා ඉවර වෙලා මෙන්න මේ ෂොප් එක
ඇතුලෙන් තමයි එළියට යන්න තියෙන්නේ. කියන්නේ මේ ෂොප් එක හරහා තමයි එක්සිට් එක වටලා තියෙන්නේ. මේ හිතන යන මේකේ ගන්න කේස් කරලා දාලා තියෙනවද කියලා. ආසයි අල්ලන්න. ඉතින් අපි අර ඇතුළේදී අපිට අරන් දුන්න ෆොටෝ එක අපි කැමති නම් මෙතන මේ තියෙන හાર્ඩ් වර්ක් එකකට දාලා අපිට print එකක් ගන්න පුළුවන් මෙතන. ඉතින් ඒකත් තියෙන්නේ එක්සිට් එකේම තමයි. ඔය විදිහට තමයි අපි අද අපි ගත්ත අද එක්ස්පීරියන්ස් එක ඉවර කරේ. බස් එකකින්වත් කෝච්චියකින්වත් යන පාරක් වෙන්නේ නැහැ. අපිට විනාඩි 12ක වෝක් එකක් තමයි තියෙන්නේ. අපිට යන්න තිබුණේ සෙන්ට් ජේම්ස් ස්ටේෂන් එකට ගිහින් චුට්ටක් සැරයි. අන්න අපි හොයාගෙන ආපු රෙස්ටුරන්ට් එකට ආවා. මේක ඉන්දුනීසියන් රෙස්ටුරන්ට් එකක්. හස්බන්ඩ් මේකේ තිබ්බ කෑමක් කාලා තිබුණා යාළුවෙක්ගේ ගෙදරකදී. ඉතින් ඒක අද අපි try කරන්න තමයි හොයාගෙන ආවේ. ඇත්තටම ඩිෂ් එක හොයාගන්න අපිට මාර වෙලා ගියා. මොකද අපි ඒකේ නම දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම ඉන්දුනීසියන් කෑම මම පළවෙනි වතාවට තමයි මෙදා try කරේ. ඒක ආවේ ඉස්සරහට පෙන්නන්න මම වීඩියෝ එකේ කොහොමද කෑම එක තිබුණේ කියලා. අනිත් එක කෙසෙල් කොළ එක කෑවේ සෑහෙන කාලෙකින්. මාරම රසයි ඉතින්. ඇත්තටම මේක ඒ වෙලාවේ කන්න බැරි තරම් උණුවටම තිබුණේ. උණුම උණුවේ චුට්ටක් වෙලා පිඹල නිමල තමයි කෑවේ. හැබැයි ඔක්කොම කෑවා. පොඩ්ඩක්වත් ඉතුරු කරේ නෑ. මාරම රසයි. මේ වගේ ගොට්ටක තමයි ඒගොල්ලෝ කෑම එක දෙන්නේ. ගොට්ට ලෙහලා රබර් පටිය ගලවලා ලෙහුවම මේ වගේ තමයි ඉතින් තියෙන්නේ. හරිම රසයි කියලා වැඩ නැහැ. ආයෙ දවසක කන්න හිතනවා ඒක. ඉතින් අද දවසේ වීඩියෝ එක මේ විදිහට මම ඉවර කරනවා. ඔයගලන්ගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.